පාඩම් කරද්දී මතක ශක්තිය වැඩි කරගන්න කවුරුවත්ම කියලා දෙන්නේ නැති ටිප්ස් 5ක්. අංක 1. පාඩම් කරන තැන සුවඳවත් කරන්න. සාමාන්‍යයෙන් ඔයා පාඩම් කරන මේසය, ඔයා පාඩම් කරන කාමරය, ඔයා පාඩම් කරන්න ඇතුළු වෙද්දිම ප්‍රසන්න සුවඳක් දෙනවා නම් ඔයාගේ පාඩම් වැඩවලට ඔයා නොහිතුවට ඉතාමත් ලොකුවට බලපානවා. ඒ නිසා ඔයාගේ පාඩම් කරන කාමරය, එහෙම නැත්නම් ඔයාගේ පාඩම් කරන මේසය මත හොඳ සුවඳක් ඔයාට දැනෙන්න තියෙනවා නම් අන්න එතෙන්දී ඔයාගේ මතක ශක්තිය ඒ වගේමයි ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය 75%කින් වැඩි කරනවා කියලා මේ වෙද්දි පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඔයා පාඩම් කරන තැන පාඩම් කරන්න යද්දී ප්‍රසන්න සුවඳක් දැනෙන විදියට හදාගන්න අමතක කරන්න එපා. අංක 2. නුහුරු අතින් වැඩ කරන්න. සාමාන්‍යයෙන් අපි බහුතරයක් දෙනා බත් කන්නේ, ලියන්නේ, ඒ වගේමයි අපේ හැම වැඩක්ම කරන්නේ දකුණු අතින්. ඒ වගේමයි සුළුතරයක් ඉන්නවා වම් අතින් වැඩ කරනවා. හැබැයි ඔයාගේ නුහුරු අතිනුත් ඔයා වැඩ කරන්න උත්සාහ කරනවා නම් මේකෙන් ඔයාගේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. අපි හැමෝම වගේ අපේ මොළේ වැඩ කරන්න පුළුවන් ධාරිතාවයෙන් අපි පාවිච්චි කරන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. නමුත් මේ නුහුරු අතින් වැඩ කරද්දී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපේ මොළේ ධාරිතාවයෙන් අපිට වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් දත්ම දිද්දි, එහෙම නැත්නම් බත් කද්දි, ඒ වගේමයි ලියද්දී නුහුරු අතිනොත් ලියන්න, බත් කන්න, දත්ම දින්න වගේ වැඩ කරන්න උත්සාහ කරන්න. අංක 3. අපැහැදිලි කැතාකුරු ලියන්න පාවිච්චි කරන්න. මේකෙන් කියවෙන්නේ ඔයා සාමාන්‍යයෙන් ක්ලාස් එකක එහෙම නැත්නම් ඉස්කෝලේදී ඔයා ගන්න නෝට්ස් කැතාකුරෙන් ලියන්න කියන එක නෙමෙයි. නමුත් ඔයා ගෙදර ඇවිල්ලා පාඩම් කරද්දී ඒ පාඩමේ ඔයාට යම්කිසි කොටසක් මතක තියාගන්න අවශ්‍යයි නම් ඒ කොටස වෙනම කොලයක් කරන් කැතාකුරෙන් අපැහැදිලි අකුරෙන් ලියන්න. පාඩම ඔක්කොම කරලා ඉවරුනහම ඔයා ඒ අපැහැදිලිව ලියාගත්ත හැම කොටසක්ම නැවත කියවන්න. ඒ කියවද්දී මේක අපැහැදිලි නිසාත් ඒ වගේමයි මේ අකුරු කැත නිසාත් ඔයාට මේ අකුරු නුහුරු නිසාත් ඔයාගේ මොළය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ශක්තියක් යොදනවා මේවා ලියාගත්ත වාක්‍ය කොටස් ටික කියවන්න. මෙන්න මෙතෙන්දී ඔයා ඔයාගේ මොළයටම බලපෑමක් එල්ල කරනවා ඒ කොටස් හොඳින් මතක තියාගන්න. අංක 4. ශබ්ද නගා කියවන්න. පාඩම් කරද්දී ඇස් දෙකෙන් බලලා මනසෙන් කියවනවා වෙනුවට පුළුවන් තරම් උත්සාහ කරන්න ශබ්ද නගා කියවන්න. ඔයා ශබ්ද නගා කියවද්දී ඔයාගේ ඇස්, ඔයාගේ මනස, ඔයාගේ කට, ඒ වගේමයි ඔයාගේ කන් දෙකත් වැඩ කරනවා. ඉතින් මේ වගේ ඉන්ද්‍රියන් ගොඩක් එකතු කරගෙන තමයි ඔයා ඔයාගේ පාඩම කරන්නේ. මේ වගේ අවස්ථාවකදී අපි කියනවා මේකට ඇක්ටිව් රීකෝල් ලූප් එකක් කියලා. මේකෙන් ඔයාට හොඳ මතක ශක්තියක් ඔයාගේ පාඩම් වැඩවලට ලබා ගන්න පුළුවන්. අංක 5. මිනිත්තු 10ක් පිටිපස්සට ඇවිදින්න. මේක ටිකක් අමුතුයි නේද? හැබැයි මේකේ ලොකු බලපෑමක් තියෙනවා. ඔයා ඉස්සරහා බලාගෙන පිටිපස්සට ඇවිදිද්දී ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ මොළයේ තියෙන අවධානය